තියෙන්නේ ඔයගන්ට සුවිශේෂී ස්ථානයකට යන්න. ඔයගොල්ලෝ මේ වටපිටාව බලනකොට පේන ඇති මේක ඉතාමත් ඝන කැලෑවක් මැද්දේ තමයි මේ අපි යන මේ මාර්ගයේ වැටලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් අහලා තියෙනවා මේ මිනුවන් ගැටේ දේවාලය. අපි පුරාතනයේ අපි අහලා බලපුවාම මේක වසර 400කටත් වඩා පැරණි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඉතින් අපි හිතුවා ගොඩක් දෙනෙක් මේක නම දැනගත්තට මේ යන්නේ කොහොමද යන ගමන් මාර්ගය කොහොමද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ අවට විශාල කැලයක් තියෙන්නේ. ඒ කැලේ මැදින් අපි දැන් මේ ගමන යන්න සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ වීඩියෝ බලන ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ යන මාර්ගය කොහොමද දුෂ්කරයිද පහසුවෙන් ළඟා වීමට හැකියාවක් තියෙනවද කියලා.